Hi everyone, welcome back to my YouTube channel Dimanthi Ayesha. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ vlog එකක් අරන් ආවා. පහුගිය කාලේ එක්සෑම් තිබුණා, ඊට පස්සේ හොස්ටල් එකෙන් වුණා, ඔය වගේ ගොඩාක් දේවල් හින්දා වීඩියෝ එකක් කරන්න බැරි වුණානේ. ඒ වීඩියෝ එකක් කරන්න බැරි වෙච්ච කාලේ ගැලරි එකේ ඉතුරු වෙච්ච ඔක්කොම වීඩියෝස් ටික එකතු කරලා තමයි මේ vlog එක හදලා තියෙන්නේ. නැත්තම් ඉතින් ඒ වීඩියෝස් ටික අපරාධනේ. මේ තියෙන්නේ මගේ gratitude journal එක මම කරන්නේ කොහොමද කියලා. ජර්නලින් ගැන මම ගොඩාක් දේවල් දන්නේ නැහැ. හැබැයි මම දන්නේ විදිහට මම සෑහෙන කාලයක ඉඳන් මේ gratitude journal එක ලියනවා. ජර්නලින් වර්ග කිහිපයක්ම තියෙනවා. ඉතින් මට ලේසි මේ gratitude journal එක. ගොඩාක් වෙලාවට ගෑනු ළමයි මේ ජර්නලින් කියන දේ කරනවා. ජර්නලින් වලින් පුළුවන් අපිට positive vibe එක අපේ mindset එක තියාගන්න. හැබැයි ඉතින් මට මේක දිගටම කන්ටිනියු කරන්න ගොඩාක් වෙලාවට අමාරුයි. මොකද මම පහුගිය කාලේ හොස්ටල් එකේ හිටියා, දැන් බෝඩියම ඉන්නවා, ගෙදර ඉන්නවා. ගොඩක් වෙලාවට ඉතින් ඒ හින්දා ගෙදර ආවහම තමයි මම මේ ජර්නල් එක ලියන්නේ. මේක නම් ඉතින් ඔයාලා දැකලත් ඇති. මම ෂෝට් එකක් විදිහට මේක ඒ දවස්වලම අප්ලෝඩ් කළා. මගේ නම් කිසිම ඩයට් ප්ලෑන් එකකට නෙමෙයි මම මේක හැදුවේ. වීඩියෝස් වල දැකලා ආසාවට තමයි හැදුවේ. ඔයාලත් මේක ටෙස්ට් කරලා බලන්න. ඇත්තටම මේක හරිම රස කෑමක්. ගොඩාක් වෙලාවට මේක ඩයට් ප්ලෑන් කරන අය, ෆිගර් මේන්ටේන් කරන අය තමයි තමන්ගේ බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගන්නෙ. ඒ වුණාට ඉතින් හදලා බලන්න. හරිම රසයි. ඒත් එක්කම කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පහුගිය දවස්වල හිතුවේවත් නැති විදිහට මගේ ෂෝට් වීඩියෝ එකක් views ලක්ෂ 7 පනලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඒකෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000කට ආසන්න ප්‍රමාණයක් එකතු වුණා. ඒකත් එක්ක දැන් මේ YouTube channel එක සබ්ස්ක්‍රයිබර්ස්ලා 3000කට වඩා ඉන්නවා. සතියක් වගේ කාලයක් ඇතුළත තමයි ඔය වෙනස ඔක්කොම සිද්ධ වුණේ. ඉතින් ඒ ෂෝට් වීඩියෝ එක TikTok එකෙත් මේ වෙනකොට ලක්ෂ 5 බලලා තියෙනවා. YouTube එකේ ලක්ෂ 7 5 බලලා තියෙනවා. ඊට කලින් මගේ ෂෝට් වීඩියෝ එකක් උපරිම බලලා තිබ්බේ 22000යි. ඉතින් මේක කියන්න බැරි තරම් සතුටු දෙයක්. ඒත් එක්කම අලුතෙන් එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමදාමත් මේ වගේ ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. මේ තියෙන්නේ කාලෙකට කලින් කියන්නේ මාසෙකට විතර කලින් අපි නුවර ගියපු දවසක්. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ TFS එකට. යාළගේ අලුත්ම ෂොප් එකක් කැන්ඩි වලට අරන් ආවා. අපි මේ යන්නේ ඕපනින් එකෙන් සති 2කට විතර පස්සේ. එයාලගේ ඔෆර්ස් එහෙම ගොඩාක් තිබුණා. ඒ වගේම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙයාලගේ අලුත් ඩිසයින්ස් වල. ඒ වගේම ඔයාලගේ බජට් එකට ලේසි වෙන විදිහට අලුත් ට්‍රෙන්ඩ්ස් වල ඇඳුම් ගොඩාක් මේ ස්ටෝර් එකේ තියෙනවා. ඉතින් ඇඳුම් විතරක් නෙවෙයි, හෝම් ඩෙකෝස්, ස්ටේෂනරීස්, ෂූස්, බෑග් වගේ ගොඩාක් දේවල් මෙතනින් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. එදා දවසම ඉතින් නුවර රස්තියාදුවක් ගහපු එක තමයි කරේ. මීට වඩා නම් වීඩියෝස් මුකුත් එදා ගත්තේ නෑ. ඊට පස්සේ ඉතින් වැස්සත් අරගෙනම අපි ගෙදර ආවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.